my senses. Hi friends, ඔයාලට කොහොමද? ඔන්න ඉතින් අද අරන් ආවෙත් තියෙන්නේ නින්ජා රාශි කියලා ගේම් එකක්. එක්කෙනෙක් මම කමෙන්ට් එකක් දාලා තිබ්බා කලින් ගාපු එක නෙවෙයි ලෝකේ අමාරුම ගේම් එක කියලා. ඒකින්ද තමයි අරන් ආවේ. සද්ද පොඩ්ඩක් වැඩි කරලම ගේම් එක පටන් ගමු. මම මේ ගහන්නේ පළවෙනි ලෙවල් එක. මේක නිකන් ටියුටෝරියල් එකක් දෙන්නේ. ඔහොම පනින්න කියලා. ඔය මම කරන්නම් මේ ටියුටෝරියල් එක. පයින්ක විතරයි දෙන්න දීලා තියෙන ගහන්න දාම දුන්නේ. රිලා වගේ පැන පැන යන්න විතරයි තියෙන්නේ. අන්න පබයක් ඉන්නවා පඹයට ගහන්නලු. අනේ පඹයට ගැහුවා ඉස්සරහට යන්නේ. අරකට වඩා මේක හොඳයි කියලා මට හිතෙනවා. මොකද අරක වගේ නේ පොඩ්ඩක් ග්‍රැෆික් කටින් එහෙම හොඳයි. ග්‍රැෆික් කියන්නේ කොහොමත් ඒක තමයි. ඒ වුණාට අර පොඩ්ඩක් ලස්සනක් තියෙනවා මේකේ අරකට වඩා. අඩෝ ඇසිඩ් අඩුම ගියහන්කෝ. අඩෝ මේකෙත් අරකේ වගේ අර කුළුණ ගාවට ආවම මතුවෙනවා. හරි ඔයාලා මේ මගේ කලින් වීඩියෝ එක බැලුවේ නැත්නම් ඒකත් ගිහින් බලන්න. ඒකත් සුපිරියක් තමයි මේක වගේම. අතන සෙට් එකක් ඉන්න අපි ලී කොටයක් කරා යාම. අයියෝ ලී කොට එන්න ඕනේ නැහැ. මුණ්ඩ ගිහින් එකපාර ගහලා දාන එකනේ තියෙන්නේ. අර උඩ ඉන්න කාටත් ගිහින් ගහමු. අඩෝ ඔහොම හිටහන්. අඩෝ ඌනම් අරක වගේ නෙවෙයි ඈ. තනි කර කළුවුන් ඉන්නේ හොයා ගන්නවත් බෑ මේ අස්සවල් වල හැමතැනම කළුනේ තියෙන්නේ. මේකටත් දෙයක් ගහලා ඌත් ඉවරයි දැන් යෑමක් තමයි තියෙන්නේ. අඩෝ මේ ඉන්නේ. අඩෝ අරක කුළුගල් කඩන එක ආයේ නෙමෙයික් නෙවෙයිනේ. නෑ නේ කනිකා එකෙක් නේ අර පේන එක. මන් දන්නේ මම මේ ඩවුන්ලෝඩ් කරපුක මං ගහන්නේ. මේ පබලුව වගේ එක මොකද්ද? අම්මා ආරක්ෂක පලියක් වගේ එකක් හැදෙනවා නේ ඒකේ. ඒකට රැසිඩ් වල හැමදාම මොකුත් වෙන්නේ නැතුව ඇති මන් දන්නේ හරියට. මම මේ දැන් දාගත්ත ගමන් රෙකෝඩ් එක කරන්නේ. අඩෝ මොකද්ද කටනවා බා. ඔක කට් කරාම මේන් අරක වගේ අර කොළ තියෙනවා. ඒ කොළ ටික ගත්තා. අඩෝ මෙතන සෙට් එකක් ඉන්නවා බා. සෙට් එකක් කර දෙන්න ඉන්නේ. උන් දෙන්නට ගහලා යමල්ලා පිටක් ගාලා. අඩෝ මැනික් දියමන්ති කියලාගෙන ඉඳලා තියෙන්නේ. මැනික් දෙයක් හම්ුණා දියමන්ති. අඩෝ පළවෙනි ලෙවල් එක ඉවර කරා ගැම්මට. එක ඉවරයි. හරි අපි දැන් දෙවෙනි ලෙවල් එක ගහමු. ඔන්න දෙවෙනි ලෙවල් එක දැන් ලෝඩ් වෙන ගමන් ඔන්න දෙවෙනි ලෙවල් එක පටන් ගත්තා. දෙවෙනි එක අමාරු වෙන එකක් නැති වේද? අඩෝ මේ පොත. අඩෝ මේ පොතත් එක්ක බෑ බං මගේ ලයිෆ් 3යි තියෙන්නේ මේකේ. ලයිෆ් 3ෙන් තව 2යි තියෙන ලයිෆ්. ටක් ගාලා යමන් බලන්න මේ ගන්න. අයියෝ ගත්තා වැටුවානේ මගුල. අඩෝ දැන් තියෙන අන්තිම ලයිෆ් එක. ඕකත් ඉවර වෙයිද දන්නේ අපි බලමු. මෙතනින් පැනගෙන යමන් ඉස්සරහට. ඔයාලා වීඩියෝ එක ඉවර වෙනකල් බලන්න. දැන් මේ ලෙවල් එක පොඩ්ඩක් මට පොඩ අමාරු වීගෙන එන ගමන් තියෙන්නේ. ඉස්සරහ ලෙවල් කොහොම වෙයිද දන්නේ. මේක කොහම අර වීඩියෝ එකට වඩා දික් වෙයි. මොකද මම ගොඩක් පාරක් මැරෙයි කියලා හිතනවා. අරක නම් පළවෙනි ලෙවල් දෙක තුනයි හරි ලේසියෙන් ගැහුවානේ මං. මේක දෙවෙනි ලෙවල් එක පොඩ්ඩක් අමාරු වෙනවා කියන්නේ පොඩ්ඩක් කොහොමද ඉස්සරහට කේස් එක. හරි මචංලා මොකද්ද ඉතින් මං අදත් ඔයාලගෙන් සුපුරුදු පරිදි උදව් ඉල්ලන්න යන්නේ. ඔච්චරලා වීඩියෝ එක බලපු එකේ පල්ලෙහා තියෙන subscribe button එක ඔබලා like එකක් දීලා දන්න කට්ටියට ෂෙයා කරලා පොඩි සප් එකක් දෙන්න. තාම මගේ channel එකේ 100 වැදිලා නැහැ. කොහමද මට 100 කරගන්න ඕනේ. අඩෝ ආයෙත් මොකද්ද වැටෙනවා බං මකරෙක් යනවා කියලා. අඩෝ ආන් අතන පොත වගේ එක තියෙන එක ගත්තා රුට ගහලා කොහම හරි මන්ද. අඩෝ අර මකරා යනවා ඔකට ගහ ගන්න ඕනේ. ඕකගේ අර පබලුව ගන්න ඕනේ. අඩෝ ඒක ගහපු ගමන් පබලුව දාලා ගියා. තියන් බලන්න. අඩෝ ගහගත්ත එතන හිටිය උන් දෙන්නට ඊසි ගේම් උන්නා. උන්ට ගහන එක ගේමන්නේ. අඩා මෙතනින් ටක් ගාලා නැගපම් බම් මේ නගින්න. අරකට ගහමු මෙතනින් ඉඳන් ගහන්න try එකක් දෙමු. ළඟට ගිහින් ගහමුනේ. අඩෝ ගිනි ගාලා මරනවා බං. අපරාධේ බං ඔච්චර ගහන් ආපු එක ෂේක්. මොකක් හරි මේ වැඩක් වෙන්නේ මටනේ. අඩෝ විනාඩි 1යි ගානක් ඇදිලා. මම මේ රෙකෝඩ් එක දෙපාරකට මං ගන්නෙ. අඩෝ අර ගන්න බෑ බං. අඩෝ වැටුණානේ බං. ඒක අරගෙන එතන යහතින් යන්න බෑ. පොඩි ටෙක්නොලොජිය පාරක් මතක් වෙනවා. හිටපන්. උඩ පයින්නත් එක්ක අරක දාමු. ආගන්න දැක්කානේ ටෙක්නොලොජියා මගේ. දන්නවනේ මම මොලකාරය කියලා IQ ගහන්නේ IQ එකෙන්. අඩෝ IQ පේනවා තව ටිකෙන් මෙතන හිර වුණා.
ශනිකපටස් යමන් අර සල්ලි මල්ල අරගෙන. අඩෝ අරගෙන තියෙන හට්ටි මුට්ටි. මේකේ තියෙන පෙට්ටි. පෙට්ටි ටික කඩමු ටක් ගාලා. අඩෝ කටොත් මතුවලා බං උඩට. ඒ ඇසේ දේවදත්ත ගල් පෙරලනවා. කලින් එකෙත් පෙරළුවා. මේ කලින් ලෙවල් එකම තමයි නේ අපි තාම ගහන්නේ. අඩෝ අර මකරටක් ගහගමු ශනික. මකරෙත් දෙක නියම් මොකෙද්ද වගේ එකෙක්. මොකෙක් කරන්නේ ඩයිනසෝර් කෙනෙක්ට කටු ඇවිල්ලා වගේ. හාන් හැම සීන් නැත්තම් මචං තියෙන්නේ. කමන්නේ මේ ගස් ටික ලස්සනයි රෝස පාට. අඩෝ කලින් පාර වගේ මෙතන ආයෙත් ගිනි ගයිද? බලමු try එකක් දීලා ගිනි ගන්න නැතුවකට ගහගත්තා කියන්නේ ගොඩ. දැන් අපිට ලයිෆ් දෙකක් කොහෙද තියෙනවා මං බලන්නේ. ඔක බලන්න ගියොත් මේකෙන් මං ගුටි කනවා. අඩෝ ආයෙත් ඇසිඩ් තියෙනවා. අරක තිබ්බ විස වායුව මේකේ තියෙන කෙලින්ම ඇසිඩ් ගහන්නේ. පෙට්ටියක් තියෙනවා මිනිස්සුත් ඉන්නවා. මිනිස්සු දෙනාල් ගහලා පෙට්ටි ටිකක් කඩාගෙන ශනිකපටස් මාරු වෙනවා. අඩෝ පාලමක් තියෙනවා. ඒකත් ඉවරයි. ඇසිඩ් පොකුණු හැමතැනම ඇසිඩ් විදින උඩින්. අඩෝ ඒ ලෙවල් එක ඉවර කරයි. සෑහෙන වෙලාවකින් පසු ඒ ලෙවල් එක ඉවර කරගත්තා කොහොම හරි. ලෙවල් කම්ප්ලීට් මචං. මොකද්ද බං මේ වැටුනේ? ඕකේ මොනවද වැටෙනවා? ඒව වැඩක් නැහැ. අපි ලෙවල් 3 වෙනි එක ගහමු. ලෙවල් 3ක් ගහමු. ලෝඩ් වෙනවා. හරි මචං පටන් ගත්ත ගමන් කොටේ වුණා මෝඩයා වගේ වැඩක් නැහැ. කොටේ වුණාට අඩෝ හෙලිකාරයෙක් ඉන්නවා. පිටිපස්සෙන් ගිහින් ගහමු. අම්මට හුඩු මට එන්නනේ. පසාරු කරගෙන ගියා ශරීරේ. ශනිකයා. පටහුඩු ආයෙත් පාරක් පසාරු වුණා ශරීරේ. ගොබ්බ වැඩක් කරන්න ගිහින් උනේ උඩින් පැල්ල වැඩර් වගේ ගහන්න ගියා. මේ පාර මොලේ කල්පනා කරලා දුරින් ඉඳන් ගහමු. අඩෝ දියමන්තියක් දුන්නා බා. අඩෝ හෙලි වලින් ගහනවා යකෝ උඩ ඉඳලා. මේ කරකට වඩා නම් අමාරුයි ඈ. ඒ පාර මේ ලාවලු. ඇසිඩ් උඩිනුත් ගහන්න පටන් අරන්. අඩෝ ඇසිඩ් උඩිනුත් ගහනවා බං. හැමතැනින්ම ඇසිඩ් උත් ගහනවා. මේ ඇස්සේ. එහා පැත්තේ ඉන්න කාට මෙතනින් ගහයි යමාශනික. අඩෝ ඇසිඩ් පොකුණු තමයි හැමතැනම මේක තියෙන්නේ. අඩා ඇසිඩ් වැදිලා මරනවා කියන්නේ අපි ආයෙත් ගහමු. අපි සැලෙනවා දෙකපාරක් දෙපාරක් කෑවා කියලා. නෑ. වීඩියෝ එක පොඩ්ඩක් දික්කේ එච්චරයි වෙන්නේ. අවුලක් නැහැ. විනාඩි 10ට වඩා කියන්නම් මම මේක දාන්නේ. විනාඩි 10යි තප්පර ගානක් ගියලා කමන්නේ. විනාඩි ගානක් කැඩීම. ශනික කැපුණා තනින් හෙලිලා හද්දි. මෙතන මම මාරු වෙමු. අර කටක් ගහගෙන ඉමු. ලයිෆ් මං හිතන්නේ තාම 3ම තියෙනවා. මං කෑවේ නෑ මේක පටන් ගත්තත් හරි. අඩෝ මෙතන අයියෝ මෙතන තමයි කෙලවෙන්නේ කියන්න ගියා විතරයි. කියන්න ගියා විතරයි. වෙලා ඉවරයි. අය කියන්න දෙයක් නෑ. වලට බලා ගන්න පුළුවන් උනායි. මචල්ලා අපි ටක් ගාලා මෙතනින් අඩෝ ඇයි බං ඇසිඩ් මටම ගහන්නේ. අඩෝ ඇසිඩ් ගහනවා බං. හිටපන් යන්න ටක් ගාලා. ඇසිඩ් දෙන් එහා පැත්තට පැනගනි. ඇසිඩ් එක උඩ තමයි පයින්නේ. ආයෙත් උල් මතු වෙන්න පටන් ගත්තා. උලක් එහෙම යන්නත් උදාරයි මට. අඩෝ අරකටත් ගහගෙන ටක් ගාලා මේ ලෙවල් එකවත් ඉවර කරන්න. මම නම් මේ ලෙවල් 3 විතරයි ගහන්නේ ෆ්‍රෙන්ඩ්ස්. අද නැත්තම් වීඩියෝ එක හෙනටම දික් වෙනවා. කොහොමද එතන යන්නේ? අම්මට හුදු පාරුවක් වගේ එකක් එනවා. ඒකට පැනලා අර පොත වගේ එකක් ගමු ශනික පටස්. යයි අයියා. අඩෝ ගත්තා. ගිනි ගයිද දන්නේ ආයෙත් පස්සපැත්ත අපේ. පස්සපැත්ත ගිනි ගත්තේ නෑ. කෙලින්ම තියෙන්නේ හතු වනාන්තරයක්. යකෝ කිලෝ ගාණක් බර යෝධ 7ක්. මං හිතන්නේ උමන්දාවේ මේ අපි ඉන්නේ. මේකට ගහගනි. අඩෝ අරකාර පලිහක් වගේ කන්නේ තියන් ඉන්නේ. අඩෝ මේකෙත් පලි තියන් ඉන්නේ උන් ඉන්නවා බා. උඩ පැනලා ගහපන් පස්සට පට්ට හොදෝ තව ඩින්ගෙන් කනවනේ මං. අඩෝ ගෙහුවා ශනිකයා. හරි එතනත් ආයේ අපි මැරුමොත් එතන තමයි ඉන්නේ මං. අඩෝ ආයේ දේවදත්ත ඇවිල්ලා. අඩෝ යටේ කාට ගහලා යටින් යමන්නේ. අඩෝ යටින් යන්න බෑනේ. අර පොත ගන්න බෑ. උඩේ කාට අධ්‍යාම කමන්නේ. අඩෝ ඒක නිකන් අර උට වඩා අධිකයි හෙල්ල. ආය දන්නවනේ උට ගහන එක ගේම කුන්නේ. මතරන් ඔය මොන ගේම් එකක් තීසි දෙක්කනේ ඉවර කරා. හරි ෆ්‍රෙන්ඩ්ස් එහෙනම් අදට මේ වීඩියෝ එක මෙච්චරයි. එහෙනම් කොල්ලෝ අපි ගියා.